හයි සුබ දවසක් ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම නර්ස් කෙනෙක්. නර්සින් වල වැදගත් දේවල් වගේම මගේ හොස්පිටල් ජීවිතේ ගත වෙන හැටි පුළුවන් විදිහට vlogs වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න මට vlog එකක් කරන්න වෙලාවක් හම්බුණා. මොකද හැමදාම vlog කරන්න වෙන්නේ නැහනේ. patient අඩු busy නැති දවස් වලට තමයි vlog එකක් ගේන්න හම්බෙන්නේ. පහුගිය 13 වෙනිදා මට පැය 18ක ඩියුටි එකක් තිබුණා. ඉතින් එදා තමයි මේ vlog එකට වීඩියෝ ක්ලිප්ස් මම ගත්තේ. ඉතින් මට කලින් දවසේ කියන්නේ 12 වෙනිදා නයිට් ඩියුටි එකක් තමයි තිබ්බේ. ඊට පස්සේ ඒ කියන්නේ 13 වෙනිදා නයිට් මෝර්නින් එකක් තිබ්බා. එතකොට නයිට් එක හවස 7 ඉඳලා උදේ 7 වෙනකම් පැය 12යි. මෝර්නින් එක උදේ 7 ඉඳලා දවල් 1 වෙනකම් පැය 6යි. එතකොට ඔක්කොම පැය 18යි. ඉතින් එහෙනම් මගේ vlog එක කොහොමද කියලා බලමු. කලින් දවසේ නයිට් එක ඉවර වෙලා කාටස් එකට එද්දී උදේ 8 විතර වුණා. ඒ ඇවිල්ලා උයලා රෙදි සෝදලා ඔක්කොම වැඩ ඉවර වෙද්දී ඉතින් 11 විතර වෙනවා. ඊට පස්සේ ඉතින් වැදගත්ම දේ තමයි නිදා ගන්න එක. මේ මම හිතනවා නර්ස් කෙනෙකුට නිින්ද කරා වැදගත් වෙන කිසිම දෙයක් නැතුව ඇති කියලා. නින්දට බාධා කරනවා නේද? අය ඒ තරම් තරහක් නැහැ. හරි ඔන්න එහෙනම් මම ඔක්කොම වැඩ ඉවර කරලා නිදා ගන්න තමයි දැන් යන්නේ. ඊට කලින් නයිට් එකට යන්න ඕන බඩු ඔක්කොම ලෑස්ති කරලා බෑග් එක හදාගත්තා. අම්මෝ මේක තමයි ඉතින් රෙස්ට් එකක් ගන්න පුළුවන් එකම විදිය. කොහොම හරි නැගිටිද්දි මට ටිකක් පරක්කු වුණා. ඊට පස්සේ වීඩියෝස් ගන්න බැරි වුණා. මම දැක්ක මේ හරිය වැලන්ටයින් එකට ෂොප් එකක් දාලා දෙනවා. මේ දෙන්නේ අපිට මොන වැලන්ටයින්ද? වෝඩේට ගිහිල්ලා ඩියුටි ඔන් වුණාම හෑන්ඩින් ඕවර් ගන්න ඕනේ. හෑන්ඩින් ඕවර් කියන්නේ කලින් ඩියුටියේ ස්පෙෂල් මොනවද උනේ, දැන් මට මගේ ඩියුටියේ මොනවද ස්පෙෂලි කරන්න තියෙන්නේ. ඒ වගේ දේවල් කලින් ඩියුටියේ මිස්ලගෙන් අහලා දැනගන්න ඕනේ. ඔන්න එහෙනම් හොස්පිටල් එකට ආවා ඉතින්. හේ දැන් ඉතින් වැඩ කරන්න තමයි තියෙන්නේ. එහෙනම් පටන් ගමු. මුලින්ම හෑන්ඩින් ඕවර් ගත්තට පස්සේ බ්ලඩ් ෂුගර් චෙක් කරලා ඉන්සියුලින් දීලා ඉන්න ඕන. ඊට පස්සේ එක මිස් කෙනෙක් ඕරල් ඩ්‍රග්ස් ඒ කියන්නේ බොන බෙහෙත් දෙන ගමන් වෝඩ් රවුන්ඩ් එකේ යනවා. තව එක්කෙනෙක් ඉන්ජෙක්ෂන් ටික ලෑස්ති කරලා ඉන්ජෙක්ෂන් දෙනවා. තව වෝඩ් රවුන්ඩ් එකේ යන ගමන් ડોක්ටර් මොන හරි ස්පෙෂලි එවෙලම කරන්න කියලා ඕඩර් කරොත් ඒවත් කරනවා. තව පේෂන්ට්ලා සමහරක් ඉන්නවා එයාලට රෑ 10ට ෂුගර් බලලා ඉන්සියුලින් දෙන්න ඕන. ඊට පස්සේ වෝඩ් රවුන්ඩ් ඉවර වුණාම ડોක්ටර් රෑ 10 බ්ලඩ් සැම්පල් ලියනවා. ඒව ගන්න ඕන. ඊළඟට සර්ජරි ඉවර කරලා පේෂන්ට්ලා ඇවිල්ලා හිටියොත් එයාලට ඔබ්සර්වේෂන් දාන්න ඕන. තව පහුවෙදා සර්ජරි වලට යන පේෂන්ට්ලා ඉන්නවා නම් එයාලව රෙඩි කරන්න ඕන. ඉතින් ඊට අමතරව තව ගොඩක් වැඩ තියෙනවා. ඒවා ඔක්කොම මට වීඩියෝ කරන්නත් බෑ. ඔක්කොම වීඩියෝ එකේ කියන්නත් බෑ. දික් වෙනවනේ වීඩියෝ එක. ඉතින් මේ ඇති. මේ වැඩ ඔක්කොම ඉවර වෙලා බෑඩ් පේෂන්ට්ලා හිටියේ නැත්තම් අපිට මාරුවෙන් මාරුවට පැය 2ක විතර රෙස්ට් එකකට යන්න පුළුවන්. ඔන්න ඉතින් මං රෙස්ට් එකට ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් වැඩ පටන් ගත්තා. මුලින්ම මං කරන්නේ කලින් ඉන්න මිස් පහවදාට කරන්න තියෙන ස්පෙෂල් දේවල් ලියලා ගියපුවාම ඒවා වයිට් බෝඩ් එකේ ලියනවා. ඒක පහවදාට වෝඩ් එකට ඉන්න ડોක්ටර්ස්ලාට වගේම අනිත් අයටත් ලොකු පහසුවක්. ඊළඟට උදේ 5ට ගන්න තියෙන බ්ලඩ් සැම්පල් ටික ලේබල් කරගන්න ඕන. උදේට වැඩ වැඩි වෙන නිසා මේක කලින් කරලා තියාගන්න එක ලේසි. මම රෙස්ට් එකට ගිහින් එන්නේ පාන්දර 2ට විතර. ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙද්දී පේෂන්ට්ලා හොඳටම නිදි. මෙතනින් ඉඳන් බලපුවාම මුළු වෝඩ් එකම හොඳට බලා ගන්න පුළුවන්. තුනට කාලයි වෙලාව. දැන් ඉතින් තේ එකක් හරි ඕන වෙන වෙලාව. හරිම බඩගිනි මේ වෙලාවට. ඔන්න ඉතින් 2 minutes තේ එකක් හදාගන්න මං ආවා. ඉක්මනට තේ එක හදාගෙන යන්න ඕන.
මම ඩයට් රූම් එකට ගිහිල්ලා ඉක්මනට තේක හදාගෙන වෝඩ් එකට යනවා. ඩයට් රූම් එක කොච්චර ළඟ තිබ්බත් ඉතින් මේකත් හදාගන්නේ හරියම බයෙන්. ඇයි කාට හරි මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම. ඊට පස්සේ තේක බීලා හැම ඔන්න මං ඩොකියුමන්ටේෂන් වැඩ ටික පටන් ගත්තා. කලින් දවසේ ඩිස්චාර්ජ් වෙලා ගිහපු පේෂන්ට්ලාගේ ඩීටේල්ස් ටික පොතක ලියන්න ඕන. තව කලින් දවසේ සර්ජරි කරපු පේෂන්ට්ලාගේ තොරතුරුත් ඒ වගේම පොතක ලියන්න ඕන. තව ඉතින් ඔය වගේ ඩොකියුමන්ටේෂන් වැඩ වගේක් තියෙනවා. ඔන්න බලන්නකො මට වෙලා තියෙන වැඩේ කලින් දවසේ පේෂන්ට්ලා ගොඩාක් ඩිස්චාර්ජ් වෙලා ගිහිල්ලා ඒ ඔක්කොගේම ඩීටේල්ස් ලියන්න ඕන. ඔක්කොම ඩොකියුමන්ටේෂන් වැඩි කරුණාට පස්සේ ඔන්න 5ට ඉන්ජෙක්ෂන් දෙන්න ලෑස්ති කරගන්න ඕනේ. ඒ ගමන්ම 5 බ්ලඩ් සෑම්පල් ටිකක් ගන්නවා. පේනවනේ ඉතින් මේ ඉන්ජෙක්ෂන් ටික ඔක්කොම ඩිසෝල්ව් කරගෙන දෙන්න ඕන. තව යද්දි පේෂන්ට්ලාගේ කැනියුල අවුට් ඒව හැම තිබ්බොත් ඒවත් දාන්න ඕන. ඒ යන ගමන් තව පේෂන්ට්ලා මොන හරි ගැන කම්ප්ලේන් කරොත් එහෙම ඒවත් බලන්න ඕන. තව උදේට සර්ජරි පේෂන්ට්ලා ඉන්නවා නම් එයාලගේ මොන හරි ප්‍රෙපරේෂන් තියෙනවා නම් ඒ කියන්නේ සමහර අයට දුම් මල්ලන්න ඕන. ඒ කියන්නේ නෙබියුලයිස් කරන්න ඕන. ඒ වගේ දේවල් කරන්නත් ඕන. ඊළඟට උදේ 6:00ට විතර ෆාස්ටිං බ්ලඩ් ෂුගර් බලන්න ඕන. පේෂන්ට්ලාගේ ෆාස්ටිං බ්ලඩ් ෂුගර් බලන්න ඕන. මේ ඔක්කොම වැඩ ටික ඉවර වුණාට පස්සේ තවත් උදේට මූණ හොදගෙන අඟ හොදගෙන තමන්ගේ පර්සනල් වැඩ ටික කරගන්න නැති පේෂන්ට්ලා ඉන්නවා නම් එයාලට කරන්න කියලා තව කරගන්න බැරි අය ඉන්නවා නම් හෙල්ත් ඇසිස්ටන්ට්ගේ හෙල්ප් එක අරගෙන ඒව කරවලා පේෂන්ට්ලාගේ බේසික් නීඩ්ස් ගැන බලන්න ඕන. එකී නොකී මේ ඔක්කොම වැඩ ටික ඉවරුණාට පස්සේ තියෙන්නේ ඉතින් ක්ලීනින් වැඩ ටික තමයි. ඒ කියන්නේ පේෂන්ට්ලාට ඉන්ජෙක්ෂන් දෙන්න දාලා තියෙන IV සෙට්, බියුරෙට් සෙට් වගේ ඒවා පාවිච්චි කරන්නේ පැය 24ක් විතරයි. ඒවා ඔක්කොම උදේට අයින් කරන්න ඕන. ඊළඟට ඉන්ජෙක්ෂන් දෙන්න ගත්ත ට්‍රොලි එක ලස්සනට ක්ලීන් කරලා අස් කරලා මෝර්නින් ඩියුටියට එන මිස්ටර් ලේසි වෙන විදියට හදලා දෙන්න ඕනි. මේ තියෙන්නේ ලස්සනයි නිති. ඔන්න ඔය වැඩ ටිකත් ඉවර වුණාම වෝඩ් එකේ තියෙනවා සර්ජරි ඉවර කරලා ආපු පේෂන්ට්ලා දාන්න ඕන වෙනම කොටසක්. අන්න ඒ කොටසේ තියෙන බෙඩ්ස් ටික ලස්සනට හදලා පිළිවෙලකට අස් කරලා තියන්න ඕන. දැන් ඉතින් මේවා හිස්ව තියෙන්නේ අද පේෂන්ට්ලා අඩු නිසා. නැත්තම් මේ හැම ඇදකම පේෂන්ට්ලා ඉන්නවා. ඔන්න ඔහොම වැඩ ටික ඔක්කොම ඉවර වෙද්දී ඉතින් වෙලාව දන්නෙම නැතුව ගිහිල්ලා 4:20ක් විතර තමයි තියෙන්නේ. දැන් ඉතින් ආයේ එක වෙනකන් ඉන්න එපයි. දැන් ආයේ මං යන්න ඕන ලෑස්ති වෙන්න. උදේ ආයෙම වැඩ කරන්න වොෂ් එකක් දාගන්න ආවා මම. පේනවනේ. වොෂ් එකක් දාගත්තට පස්සේ නම් ටිකක් පෙනුම හොඳයි වගේ. පේනවනේ ඉතින් අර ඉතුරු වෙච්ච විනාඩි 20ට ඉක්මනට වොෂ් එකක් දාගෙන ආයෙ මම 7 වෙද්දී වෝඩ් එකට යන්න ඕන. ඕක තමයි ජීවිතේ. දැන් මං ආයෙම ඩියුටි ඔන් වෙන්න සයින් කරන්න තමයි යන්නේ. මම හිතනවා මෝර්නින් ඩියුටියේ වැඩි වීඩියෝස් නම් මට ගන්න වෙන්නේ නැහැ. හේතුව තමයි මෝර්නින් එක ගොඩාක් බිසි. ඒ වෙලාවට වීඩියෝ ගන්නවා තියලා හිතන්නවත් බෑ. ඔන්න සයින් කරලා ආපු ගමන් කන්නවත් කලින් බ්ලඩ් එකක් ගන්න සෙට් වුණා. හේ මෝර්නින් ඩියුටි ඉන්න මිස්ලන්ට කියලා පොඩි වෙලාවක් අරන් ගිහිල්ලා නූඩල්ස් එකක් හදාගත්තා. මේක තමයි ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක. ඔන්න මෝර්නින් ඩියුටි එකේ ගොඩ වැඩ තිබුණා. ඉන්සියුලින් දෙන්න, ඉන්ජෙක්ෂන් දෙන්න, සූජර් රිමූව් කරන්න. මං හිතනවා මේ ඔක්කොම දේවල් කීවහම මේ වීඩියෝ එක බෝරින් වෙයි කියලා. ඉතින් මගේ ඩියුටි ගැන කතාව හොඳටම ඇති. දන්නේම නැතුව එකටත් කිට්ටු වුණා. දැන් ඉතින් මං ඕෆ් වෙන වෙලාව. දැන් ඉතින් රූම් එකට ගිහිල්ලා නිදා ගන්න එක තමයි ලොකුම බෙහෙත. එහෙනම් ආයෙත් මම ඩියුටි ඕෆ් වෙලා ක්වාටර්ස් එකට යනවා. ඉතින් මගේ බ්ලොග් එකත් ඉවර වෙනවා. මට ලැබෙන පුංචි වෙලාවල් ප්‍රයෝජනයට අරන් තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මොන හරි අඩුපාඩු තියෙනවා නම් නොසලකා හරින්න කියලා ආදරෙන් මතක් කරනවා. සුබම සුබ දවසක් හැමෝටම.